අප විසින් පත් කර ගන්නා ලද මහජන නියෝජිතයින් පහළ සමාජය නියෝජනය නොකර නිසා ඔවුන්ගේ අදහස් උදහස් හුවමාරු කරගන්න නොමැතිකම නිසා සමස්ත වැලිකන්ද භූමිය පුරාම ජනතාව කනස්සල්ලට පත් වෙලා සිටිනවා. චූටි දුවට හැමදාම සමහන් දෙන්න. සැමදා සමහන් සැමදා සුවෙන්. වැලිකන්ද පුරා දේශපාලන කටයුතු කරපු පුද්ගලෙක් විදිහට ඒ අය නිතරම මගේ දිත්තොටේදී මාහට බලපෑම් කරනවා, මගෙන් ඉල්ලීමක් කරනවා මේ තොරතුරු පක්ෂයට දන්වන ලෙස. ඇත්තටම මම ජනතා විමුක්ති පෙරමුණේ පැරණි සමාජිකයෙක්. අද වෙනකොට අපේ රටේ වෙන සිදුවීම් අනුව පහළ සමාජයේ ඇති ප්‍රශ්න වලට උත්තර නැති වෙනකොට පහළ සමාජයෙන් ඒ පිළිබඳ කැළඹීමක් තිබෙනවා. මේ කැළඹීම පාවිච්චි කර ගැනීම සඳහා විපක්ෂව යොහුසුලුව කටයුතු කරනවා. ඒ අවස්ථාවේදී අපගේ අඳගලු නායකත්වයන් විසින් ඔවුන්ට උඩගෙඩි දෙමින් ගොවි ජනතාවට අපහාස කරමින් කසිප්පු කරුවන් වැනි ප්‍රකාශ කිරීම තුළ සමස්ත ගොවි ජනතාවම අපගේ ව්‍යාපාරයේ පිළිබඳ අපහැදිලි තත්ත්වයකට පත්ව තිබෙනවා. ඇත්තටම අපි මේ පාත්පු මැතිවරණ වලින් ජයග්‍රහණය කළේ අප කෙරේ විශ්වාසය ජනතාව තැබුවේ ඔවුන්ගේ බලාපොරොත්තු අප ඉෂ්ට කරයි කියන අරමුණ ඇතුව. නමුත් පැරණි දේශපාලනයේ විසින් හොබවපු එහි පළපෝජනය ලබාගත් දේශපාලන කුණු සියල්ල අද ජාතික ජන බලවේගයේ ඩස්බින් එකක් කරමින් ඒට දමා ගනිමින් පක්ෂයේ පැරණි සමාජිකයන් කපා හරිමින් කටයුතු කරන නායකත්වයක් අපේ දිස්ත්‍රික්කය තුල තිබෙන. කිසිදු අබමල් රේණුවක පෞද්ගලික බලාපොරොත්තුවක් නැමැතුව ජීවිතයේ පරදුවට තබා සිරබත් කමින් දේශපාලනය අපි කළේ. ඒ වගේම අපේ සොහිරම් දිව් දුන්නේ දිව් පිදුවේ ලක්ෂ ගණනින් යම් අරමුණක් වෙනුයි. ඒත් ඒ අරමුණ අමතක කරමින් අද ජනතාවට උසුළු විසුළු කරමින් විකටින් බවට පත්වීම, පක්ෂය හැල්ලුවට පත්වීම ඊටම කනගාටුදායක තත්ත්වයක්. රටේ මිනිසුන්ගේ නොඑක් විදිහේ ක්‍රියාකාරකම් තියෙනවා. ඔවුන් කරන කාර්ය කුමක් වුණත් ඔවුන් මේ රටට බත සපයන. ඒ බත සපයන ගොවියාට නිග්‍රහ කරන්නට තරම් ඒ බත සපයන ගොවියාගෙන් බස් ගුලිය ඉල්ලගෙන, බයිසිකලයට පෙට්‍රල් ගහගෙන, ඒ ගොවියාගෙන් කෑම කාලා, ඒ ගොවියාගෙන් කරමතින් උඩට නැගපු අය අද ගොවියාට පයින් ගහන මට්ටමට පත් වෙලා තිබෙනවා. ඔබ අද ගොවියාට පයින් ගහනකොට ගොවියා විසින් හෙට දවසේ පයින් ගහන්නේ අප විසින් දවන්ත මෙහෙවරක් කැපකිරීමක් නිර්මාණය කරන ලද ඒ දේශපාලන බලවේගයේ මිස ඒ පුද්ගලයන්ගේ පුද්ගලික පැත්ත නෙවෙයි. අපිට ආණ්ඩු නැති කාලේ අපිට හොඳට මොලේ තිබුණා. මොලේ තිබුණ කාලේ අපි උද්ඝෝෂණය කරා. ගොවිය වෙනුවෙන් කතා කළා. ජනතාව වෙනුවෙන් කතා කළා. අපිට සියලු ජනතාවගේ ප්‍රශ්න අපිට එදා තේරුණා. ඒ බලය ආවට පස්සේ අපිට මොලය අහිමි වෙමින් තිබෙනවා. මොලේ තිබුණොත් බලය තියෙනකොට මොලේ නැති වෙන, මොලේ තියෙනකොට බලය නැති වෙන ජනතාව විසින් කියන කතාන්දරයම පෙරලා අපි යථාර්ථයක් බවට පත් කරගනිමින් හෙට දිනයේදී අපිත් අර පැරණි නඩේ වගේම මේ රටේ ජනතාවගෙන් ඈත් වෙලා, ජනතාවගේ ප්‍රහාරයට ලක් වෙලා ඈතට යනවාද? නැත්නම් අපි අපේ වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යනවාද? අපේ වැරද්ද මොකක්ද? ඒ වැරද්ද තේරුම් අරගෙන වැරද්ද නිවැරදි කරගෙන ජනතාවාදීව ඉදිරියට යනවාද කියන එක ප්‍රශ්න